අද අපි යන්නේ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ තියෙන ටයිටැනික් මියුසියම් එක බලන්න. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි RMS ටයිටැනික් නෞකාව 1911 දී නිෂ්පාදනය කරලා තියෙන්නේ බෙල්ෆාස්ට් නගරේ මෙන්න මේ ස්ථානයේදී. ඒ වගේම ටයිටැනික් නෞකාව පළමු වරට දියත් කරලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේදී. ඉතින් මේ කෞතුකාගාර ගොඩනැගිල්ල හදලා තියෙන්නේ විශේෂ විදිහකට. ඇලුමිනියම් භාවිතා කරමින් මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ හරියටම ටයිටැනික් නෞකාවේ උසට සමාන වෙන්න. ගොඩනැගිල්ල ඉස්සරහා මෙන්න මේ විදිහට ටයිටැනික් නෞකාවේ ගමන් මාර්ගය දක්වලා තියෙනවා. ඉතින් එතෙන්දී අපිට හරියටම බලා ගන්න පුළුවන් ටයිටැනික් නෞකාව අනතුරටපත් උනේ කොච්චර දුරකින්ද කියලා. ඊට පස්සේ කඩේරි වලින් දක්වලා තියෙනවා නිව්යෝර්ක් නගරය වෙනකන් කොච්චර දුරක් යන්න තිබුණාද කියන එක. ඊට පස්සේ ඔයාලට ටිකට් අරගෙන මෙතනට ඇතුළු වෙන්න ඕනේ. වැඩිහිටියෙක්ට යූරෝ 26ක්, පොඩි දරුවෙක්ට යූරෝ 13ක් වගේ ගාණක් දීලා තමයි කෞතුකාගාරයට ඇතුල් වෙන්න ඕනේ. මෙතෙන්දි මුලින්ම බෙල්ෆාස්ට් නගරයේ සහ උතුරු අයර්ලන්තයේ ඉතිහාසය ගැන තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මෙහි තිබ්බ කර්මාන්ත ගැන පොඩි අදහසක් ඕගොල්ලන්ට දෙන්න ගොඩක් දේවල් පෙන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ටයිටැනික් නෞකාවේ කතන්දරය දිගහැරෙන්නේ. එතෙන්දි ටයිටැනික් නෞකාව නිෂ්පාදනය කරේ කොහොමද, මොන වගේ අමුද්‍රව්‍යද යොදාගත්තේ, මොන වගේ තාක්ෂණයක්ද තිබ්බේ කියන එක හරිම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ටයිටැනික් නෞකාවේ දියත් කරපු විදිහත් දක්වලා තියෙනවා. ඒ වගේම ටයිටැනික් නෞකාවේ තට්ටුවෙන් තට්ටුවට කොහොමද සැලසුම් කරලා තිබුණේ, කොහොමද ඩිසයින් කරලා තිබ්බේ කියන එක වීඩියෝ පටයකින් හරි ලස්සනට දක්වලා තියෙනවා.
ඊළඟට මේ නෞකාවේ භාවිතා කරපු උපකරණ සැරසිලි වලට යොදාගත්තු අමුද්‍රව්‍ය ඒ හැම දෙයක්ම මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම මේ නෞකාවේ ගමන් කරපු මගීන්ගේ විස්තර, එයාලගේ කතන්දරය, එයාලා මේ නෞකාව ගැන මොනවද හිතුවේ, මේ ගමනට එක්ුණේ ඇයි, ඒ හැම දෙයක්ම විස්තර බලා ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන මගීන් කීප දෙනෙක්ගේ කතන්දරය AI විදිහට ජෙනරේට් කරලා එතෙන්දි කියනවා. ඒ වගේම කැප්ටන්ට අවසාන මොහොතේ දීපු පණිවිඩය පවා මෙහි දක්වලා තියෙනවා. ඊට අමතරව ටයිටැනික් නෞකාව අනතුරට පත් වුණේ කොහොමද කියන එක, ඒ වගේම මෙතෙන්දී බේරගත්තු අයගේ විස්තර සහ අතුරුදහන් වෙච්ච මියගිය අයගේ විස්තර, ඒ නම් හැම දෙයක්ම මෙතන සඳහන් වෙනවා. ඒ වගේම නෞකාවේ ගමන් කරපු මගීන් පාවිච්චි කරපු ලයිෆ් ජැකට්ස්, වින්ටර් ජැකට්ස්, ඔරලෝසු, ඒ වගේම අවසාන මොහොතේ වාදනය කරපු වයලින් එක පවා මෙතන ප්‍රදර්ශනය කරනවා. මේ හැම දෙයක්ම ඇත්තටම ටයිටැනික් නෞකාවෙන් ගත්තු දේවල්. ඒ වගේම ටයිටැනික් නෞකාව අද වෙනකොට දකින්න තියෙන්නේ කොහොමද කියන එකත් මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම හරියටම දුක හිතෙන දර්ශනයක්. ඒ වගේම මෙතෙන්දී මේ නෞකාවේ ගමන් කරපු අයගේ ඡායාරූප, වීඩියෝ, ඒ හැම දෙයක්ම මෙතෙන්දී බලා ගන්න පුළුවන්. එයාලගේ අත් අකුරෙන් ලියපු ලියුම් පවා මෙතෙන්දී පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම මේ නැව නිෂ්පාදනය කරනකොට සේවකයන්ට වැටුප් ගෙවපු පත්‍රිකා, අමුද්‍රව්‍ය ඕඩර් කරපු හැම දෙයක්ම බලා ගන්න පුළුවන්.